යාළුවනේ අද vlog එකෙන් අපි යන්නේ උඩුදුම්බරට ගිහිල්ලා උඩුදුම්බරේ ඉඳන් ගැරඩියල්ලට ගිහිල්ලා ගැරඩියල්ලෙන් යහංගලට යන එක තමයි කරන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු vlog එක කොහොමද කියලා අද. යාළුවනේ අපි ආවා ඇවිල්ලා මහියංගනේ බස් එකේ ආවේ. මහියංගනේ බස් එකෙන් ඇවිල්ලා අපි මෙතන දැස්සා. එතන ආවා. දැන් අපි යන්න ඕනේ කළුගල බස් එකේ. ගමේ මිනිස්සුන් නම් කියන්නේ කළුගල බස් අඩුයි කියලා. කිලෝමීටර් 10ක් වෙනවා. පයින්වත් යන්න දෙන්නේ නැහැ බලමු. බස් නැති හින්දා අපි ට්‍රීවිල් එකක් කරන් ගමන යන්න පටන් ගත්තා. ඉතින් අපිට මේ ටික යන්න රුපියල් 600ක් විතර තමයි ගත්තේ. යාළුවනේ අපි මේ ට්‍රීවිල් එකේ කළුගලට ආවා. කළුගල ඉඳන් තව කන්ද පාමුලට කිලෝමීටර් 3ක් 2.5ක් විතර ආසන්න යන්න දෙනවා කියලා කිව්වා. මේක තමයි පාර. ඒක දිගේ යන්න ඕනේ. ඉතින් යාළුවනේ යන ගමන් ඉන්නේ. අද ගමනට 4 දිනක් එකතු කරගත්තා. මම යන ගමන් දුවදින් ඉස්සරහින් මම අර වීඩියෝ කැලේ ගන්න හිටියා. මේ ගමේ මේ දවස්වල ශ්‍රමදානෙ විත්‍යනවා කියලා කිව්වා. මේ මග දිගට පාරවල් එහෙම බලන්න පුළුවන් මේ සුද්ධ කරලා තියෙන්නේ. ඒකත් තමයි මේ දවස්වල මිනිස්සු එහෙම යනවා මොකද මේ පායන නිසා. ඒ වගේම මේ ගම මාර ලස්සනයි. මොකද වටේටම ගත්තොත් වටේටම කඳු වලින් වට වෙලා තියෙන ගමක් තමයි මේ කළුගල කියලා කියන්නේ. ඒ ගමේ ඉන්න මිනිස්සුත් මේ හරිම සුවදශීලී කතා කරලා hina යනවා. හරි. ඊටු ටිකයි නම් අපි මේ ඉස්සරහට ගිහලා බලමු. දැන් යාළුවනේ කන්ද පාමුලට ආවා. අර තියෙන කන්ද. මේ ඉන්නේ අදීශ. ඕක සෙන්දන්නේ. මේ ඉන්නේ අනිත් මල්ලි. මේ නම් ඉතින් දන්නවනේ. අයි යාළුවනේ කොහොමද? අලි ගොනෙක් ඉන්නේ ඉද්දේ. කොහොමද? යටවර ඉන්න. අර ඉන්නේ යාළුවනේ අපේ ගමනට පොල්ල තිබ්බෙක්කා. මේ පාරෙන් උඩට හැරෙන්න බැලුවේ. රෝඩ් කට්ටයක් කියලා නම් තියෙනවා. හැබැයි ගහලා තියෙන එකයි රුපියල් 200ක් අය කරනවා කියලා. හරි. එහෙනම් යාළුවනේ අපි වටේ පාරෙන් යන්න තීරණය කරා. ඒ පාරෙන් යනවා. වාහන වල එන කට්ටිය නා මෙතන මේ බෝඩ් එකක් තියෙනවා. වාහන දාලා තියෙන පුළුවන් කියලා මේ ගෙදර. මේ පාර දිගේ ඔහොම යනවා යාළුවනේ. අපිට ගමේ කට්ටිය නම් කිව්වා උඩ සිරිපාදයක් හදනවා කියලා. එහෙනම් ගිහලා බලමු. අර තියන්නේ ඔය කට්ටියට පේන ඇති ගැරඩියල්ල. අපි දැන් ඔතෙන්ද යනවා. එන යාළුවනේ අපි ආයෙත් කැලෑ පාරකට අහු වුණා. ලස්සන දියල්ලක් තියෙනවා. දියල්ලක් නේ මේක තමයි අර ගැරඩියල්ලෙන් එන වතුර පාර තමයි මේ තියෙන්නේ. හරිම ලස්සනයි.
කන්දේ දෙවෙනි දියැල්ල ගාවට ආවා. දැන් තමයි අමාරුම හරිය. මෙතනින් හරිය යන්න තියෙන කම්බියක් දාලා පට්ටම අමාරු ටික තමයි මේ. තව පොඩ්ඩක් වගේ යන්න ඕනේ. උඩ කන්ද හම්බෙන්න. යා. මෙන්න මේ පොඩි පාරේ තමයි යන්න තියෙන්නේ. පල්ලෙහාට හරි කකුලක් ගියොත් ආන් අර පේන පල්ලේ මේ තව නවතින්නේ. මෙන්න මේ අයින දිගේ හිමීර යන්න ඕනේ. අපි ගෙනාවා හකරවරු අච්චාරුව. දැන් කන්න හොඳින්ද කෑ දෙකක් තුනක් විතර. යාළුවනේ අපි මේ ගැරඩියල්ලේ දෙවනි ගලගාවට ඇවිල්ලා තියෙන්නේ. ඔකට පේනවාද? වතුර පාරක් යනවා. වව්. ඇත්තටම නියමයි. මාරම ලස්සනයි. යාළුවනේ අපි කන්න යන්නේ. එද්දි මම පාන් ගෙනාවා මේ දෙන්න බද්දයක් ගෙනල්ලා තියෙනවා. අපි කාලා තමයි දැන් ආයි තුරු ටික නගින්න බැලුවේ මේ මහන්සි මොකද අවුවසරයි. මේ තමයි දෙවෙනියටම මාරුම තැන. කඹයක් නම් දාලා තින්නේ කොහොම හරි උඩ නගින්න තමයි තියෙන්නේ. යා බෑක්ටියක් තරම් නගින්න ඕනේ කොහොම හරි. Jara bara ganawa. එන යාළුවනේ අපි ආවා දෙවෙනි දියැල්ල ගාවට. ඔකට පේනවා ඇති. මේ තියෙන්නේ දෙවෙනි දියැල්ල. එතනින් එහාට ආයෙ මොකුත් නැහැ. මේ ටික තමයි මාරුම කියලා කියන්නේ. දැන් කම්බියක් ආවා. මේ ටික තමයි කම්බියක් වගේ මොකුත් නැහැ. උඩට යන්න තියෙන්නේ. ඊළඟ බලමු. එක්කෙනෙක් යවුවා යාළුවනේ කොහොමද උඩට? එනවාද කියා. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. දැන් තමයි අපි මුදුනට ආවේ. දැන් වෙලාව ඇවිල්ලා 3:00මාරයි. කොහොම හරි අපිට පැය 4ක් 5ක් විතර ගියා කන්ද නගින්න. මොකද මේ අමාරුවෙන් ආවේ. තව කට්ටියක් ඇවිල්ලා ඉන්නවා මේකේ. දැන් අපි යන්නේ යාළුවනේ කැම්ප් එක ගහගන්න පුළුවන් තැනක් වාගෙන. එතන පොට්ටයක් තියෙනවා. බලමු. යාළුවනේ දැන් අපි උඩම දියැල්ලට ආවා. දියැල්ලේ
ඉතින් අතන තමයි අද ඉන්න ප්ලෑන් කරන් ඉන්නේ. මේක තමයි අර උඩදී වැටෙන වතුර පාර. ගල් දෙකකින් වැටෙන්නේ මේ වතුර පාර තමයි. මාරම ලස්සනක් තියෙන්නේ. අතන අර කට්ටිය ඔය මූණ හොදන් එනකන් පොඩ්ඩක් ඇඟපත හොදන් එනකන් අර කට්ටිය දැන් ටෙන්ට් එක ගහනවා. එතන මේ තෝරගත්තේ මෙතන පොඩ්ඩක් ලස්සනයි. මාරම් view එකක් තියෙනවා. දාන්න කියලා බැලුවේ යාළුවනේ මේ පට්ටම සීතලක් තියෙන්නේ. අරුන් ඩේ නන්නානවා. ආයි ඉන්න වගේ මේ පේනවා හොඳට මේ ටයර් බඩ එකකින් දැව්වේ පාගිව්වා. පොඩි දෙනන් ඉන්නවා. පට්ටම සීතලක් තියෙන්නේ ඇත්තටම. මේ මම ෆෝන් එකේ තියලා නාන්නම්. යාළුවෝ දැන් ගෙනාව අය අමාරයි. නාලා අර කට්ටිය නම් ගිහිල්ලා ආවා මේ පොඩ්ඩක් උඩ පැත්තේ රවුමක් දාගෙන. මාත් යනවා දැන්. එක්කෙනෙක් ටෙන්ට් එක ගවි තියලා එන්නේ කුඩ ඉන්නවා කියලා කිව්වා. දෙන්න බලන්න. උඩට යනවා. ඇත්තටම මාරම ලස්සනයි. කියලා දන්නේ ඔය කට්ටියත් එන්න පුළුවන් නම්. හයික් එක නම් මාර අමාරුයි. මේ තමයි උඩටම පේන විදිය. යාළුවනේ අපි තේ එකක් බොන්න යන්නේ. ගෑස් එක ගහන්න මෙහෙමයි. ඔකට බලා ගන්න. හරි ඔය දේ දැන් සෙට් වුණා. එහෙනම් යාළුවනේ අපි අවුල ගත්තා. මට කියන්න. යාළුවනේ අපිට මේ කෝප්ප ගෙන්න අමතක වෙලා එකම ඔප්ෂන් එක තමයි දැන් මේ කෝප්පයක් අදාගන්නේ. බෝතලේ ගැපුවා. ගත්තා. යාළුවනේ අද රැට අපි කන්නේ රොටි. 8 hours later. අද උදේට තේ එක. සිලාවන් රහයිය පට්ටම රහත් තියෙන අදීශ මල්ලිගේ තේ එක. රහ නැතුණත් කියන්න ඕනේ. ගැරන්ඩි ඇල්ලට ඉර පේන විදිය. උදේ පන්දරම ඊට පායනවා. මාරම ලස්සනයි. යාළුවනේ අපි යන ගමන් ඉන්නේ. ඇලේ මෙලින් යන්නේ. ඇත්තටම මේකේ පාරක් නැහැ. පාරක් අපි හොයාගෙන යන්නේ. අදට බ්ලොග් එක ඉවරයි. අපි කන්ද රැස්සා. වෙනත් දවසකින් අලුත් බ්ලොග් එකකින් හමු. ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා, කමෙන්ට් එකක් දාගන්න.